ශ්‍රී ලංකාව අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානුවේ කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරංගාවලී අවසන් මහා තරගේ සූරතාවේ දිනා ගැනීමට ශ්‍රී ලංකාය කණ්ඩායම සමත් වුණ ඉතින් තරගේ පැවතුනෙක් සතරාබේ මේ රාජ්‍ය අබුඩාබි ක්‍රීඩාංගනයේදී ඉතින් පළමු පන්දුර පහරදුන් අයර්ලන්තය කණ්ඩායම සිළුදනාම දැවී ලබාගත්තය ලකුණු 200ක් පමණයි. පන්දියමේදී තරිඳු රත්නායක ලකුණු 33කට කඩලු 4ක් සහ මිලාන් රත්නායක ලකුණු 24කට කඩලු 3ක් බිඳ සමත් වුණා. ලකුණු 201ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ කණ්ඩායම ලකුණු 203ක් ලබා ගැනීමෙන් කඩලු 5ක් පමණක් දැවී ඉතා පහසුවෙන් ඉලක්කය හඹා යාමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක සිටියේ ලකුණු 43කට කඩලු 5ක් විදියට. ඉතින් 6 වෙනි කඩුල්ල වෙනුවෙන් පවන් රත්නායක සහ මිලාන් රත්නායක නොදැවී ලකුණු 77 බැගින් ලබා ගැනීමෙන් 6 වෙනි කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ජයග්‍රාහී ලකුණු 160ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. ඉතින් තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිත තමයි සිටියේ. ඉතින් අයර්ලන්ත කණ්ඩායම පරාජය කරා, ඇෆ්ගනිස්තානු කණ්ඩායම පරාජය කරා තරඟාවලියේ මූලික වටේ තරඟවලදී. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ ජයග්‍රහණය කර ගනිමින් මේ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. අවසන් මහා තරගයේ වීරයාට හිමි සම්මානය මිලාන් රත්නායක විසින් හිමි කරගනු ලැබුවා. ඉතින් මේ තරඟාවලියේ ජයග්‍රහණයකින් අවසන් වුණ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණෙන්නේ නැහැ. ඉතින් ඇෆ්ගනිස්තානුවේ කණ්ඩායම සමග අප්‍රේල් 29 වෙනිදා සිව් දින මිලනෝව ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.